හැමෝටම welcome back to my channel. ඉතින් අද මම ආවා Zen clothing store එකට. ඔයාලට ඉතින් මේක ගැන අලුතෙන් කියන්න ඕනේ නැතුව ඇතිනේ. ඔයාලා හැමෝම දන්නවා මේකේ තියෙන්නේ Shein එකෙන් import කරන items. ඉතින් අපිත් ඒකට ගියා පොඩි රවුමක් දාන්න. මගේ first time තමයි මේක shop කරන්නේ. ඉතින් මේකේ store එක තියෙන්නේ second floor එකේ උඩට නගින්න ඕනේ ටිකක්. මේ clothing store එක තියෙන්නේ high level road පන්නිපිටිය. ඉතින් Google Maps වල මේ Zen clothing store කියලා ගහුවම automatically එනවා. ඉතින් කොහොම හරි මෙයාලගේ second floor එකට අපි ආවට පස්සේ ලස්සන photo booth එකක් එහෙම තිබ්බා ඉතින්. ඉතින් අපි ෆොටෝ ගන්න කලින් store එක ඇතුළට ගිහිල්ලා හිටියා. ඉතින් ඇතුළට ගිය ගමනොත් ලස්සන items වගේක් තමයි දැක්කේ. ඉතින් තව දෙයක් කියන්න ඕනේ මෙයාලගේ cloth items මෙයාලා Shein එකෙන් විතරක් නෙමෙයි import කරන්නේ. මෙයාලා Thailand, China, UAE, India, Singapore, Vietnam ඉතින් ඒ ඔක්කොම countries වලින් import කරනවා. හරිම ලස්සන items තමයි මේ store එකේ තියෙන්නේ. ඉතින් select කරලා ඔයාලත් ගිහිල්ලා බලලා ගන්න. ඉතින් දැන් බලමු මම මොනවද මේකෙන් ගත්තේ කියලා. ඉතින් මේ තමයි මම fit on room එකට ගෙනාපු හැඳුම් ටික ගොඩාක් එනවා. ඉතින් මම fit on කරලා බලද්දි ලස්සනට පෙනුනේ ඒවා තිබ්බට සමහරක් ඒවා මගේ body shape එකට එහෙම match වෙන්නේ නැති ඒවා තිබ්බා. ඉතින් කොහොම හරි ඉතින් මම හිතන්නේ මේක නම් හොඳ opportunity එකක්. මොකද අපි online දැකලා order කරනවට වඩා fit on කරලා ගන්න එක මට නම් okay. මම හරිම ආස දෙයක් ඒක. මොකද sure නැතුව ගන්නවට වඩා මේක හොඳයි. ඉතින් මේකෙත් ලස්සනට තිබ්බේවා තිබ්බා. හැබැයි සමහරක් ඒවට මම එක්ක මගේ style එක නෙමෙයි එහෙම ඒවා තිබ්බා. ඉතින් මෙයාලගේ store එක ගැන කිව්වොත් මෙයාලගේ store එකේ තියෙනවා ladies items in the sense clothes, jewelry, shoes, bag and more. ඉතින් බලන්න මෙතන ලස්සන skirts වගේක් එහෙම තිබ්බා. හරිම ලස්සනයි. ඉතින් මේ section එකේ තියෙන්නේ jewelry වගේක්. ඉතින් මෙතන තියෙනවා bags, mini bags වගේක් හරිම cute ඒවා ටිකක් තිබ්බේ. ඉතින් ඔය වගේ එක එක ඒවා තියෙනවා. මේකේ ඇවිදලා බලන්න ඕනි. අත්‍තරම කිව්වොත් ලස්සන items ගොඩාක් තියෙනවා මේ store එකේ. ඉතින් අපිත් ඔක්කොම items ටික අරගෙන දැන් එළියට යන්න තමයි ලෑස්ති. මෙතන දැන් bill payment එක කරනවා. ඉතින් මේ තියෙන්නේ අපි ගත්ත items ටික. එතකොට මේ තමයි යාළගේ photo booth එක හරිම ලස්සනයි. මමත් ඉතින් චූටි වීඩියෝ එකක් කරා එතන. ඉතින් ওই විදිහට තමයි day එක spend උනේ Shein එකේ. කොහොම හරි දැන් අපි ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා මම ගත්ත items වල review එකක් කරනවා. So enjoy. hello හැමෝටම. ඉතින් මේ තමයි මම Zen clothing store එකෙන් ගෙදර ගෙනාපු හැඳුම් ටික. Zen clothing store එක ගැන මම වෙනම ඔයාලට describe කරන්න ඕනේ නැහැ. මොකද මම වීඩියෝ එකේ කලින් කිව්වා වගේ Shein එකේ ශ්‍රී ලංකන් store එක විදිහට මේක හඳුන්වන්න පුළුවන්. ඉතින් දැන් මම මේ හදන්නේ මේවා dress කරලා මේවට review එකක් දෙන්න. ඉතින් let's get started. ඉතින් ඉස්සෙල්ලාම මේක විදිහට මම මෙන්න මේක select කරගන්නවා. ඒක ස්කර්ට් එකක්. ඒක හරිම ලස්සනයි. මට මේක දැක්ක ගමන් ආස හිතුණා. ඉතින් කියන්න ඕනේ මේක කලින් අයිටම් බිල් කරාට පස්සේ තමයි දැක්කේ. ඊට පස්සේ ආයෙත් ගිහිල්ලා මේක fit on කරලා බලද්දි ලස්සනයි. ඒ නිසා තමයි ගත්තේ. ඉතින් මම වැඩි ස්කර්ට්ස් හඳින කෙනෙක් නෙමෙයි. හැබැයි මේකට නම් මට ආස හිතුණා. ඉතින් මේක try කරලා බලමු. ඉතින් මම හිතන් ඉන්නේ මේ අරන් ඉන්න එකටම fit on එකක් දාලා බලමු කියලා මේ ස්කර්ට් එක. let's see. ඇත්තයිද නැද්ද දන්නේ නැහැ. but ස්කර්ට් එක අපි බලමු. ඉතින් මේක තමයි ස්කර්ට් එක. මට මෙච්චර තමයි මෙතන ඉඳ තියෙන්නේ. ඉතින් කොහොම හරි මේ ස්කර්ට් එක හරිම ලස්සනයි. රේටින් එකක් දෙනවා නම් ඇත්තටම මම මේකට 10/10 දෙනවා. මොකද හරිම ලස්සනයි මේකේ. ඉතින් මම මේ දැන් ඉන්න බ්ලවුස් එක නම් මේක මැච් වෙන්නේ නැහැ. හැබැයි හරිම ප්‍රිටි. හරිම ලස්සනයි. ඉතින් රේටින් එක දෙනවා 10/10 දෙනවා. ඊළඟට මම හිතුවා මෙන්න මේක try කරන්න. මේක නම් දැක්ක ගමන් ආසයි හිතුනකට හරිම ලස්සනයි. ඉතින් try out කරලා බලන්න. let's see. මේක තමයි අනිත් shop එක මම Shein එකෙන් ගත්තා. හරිම ලස්සනයි. wow cute. ඉතින් මේකත් මට දැක්ක ගමන් ගන්න ආසයි හිතුණා. මේ store එකේ හොඳක් තියෙන්නේ මේක Shein එකේ items එකෙන් නම් Shein එකේ plus තව වෙන countries වලින් තියෙනවා. ඉතින් මේකේ හොඳක් තියෙන්නේ අපිට ඒකටම කියලා fit on කරලා අපිට suitable එකක් ගන්න පුළුවන්. මොකද මම සමහරක් ඒවා ඇහැට දැකලා ලස්සනයි කියලා හිතුවා මම fit on කරා මෙච්චර මට හරියන්නේ නැහැ.
හැබැයි පිටොන් කරලා බලලා ඕකේ වෙච්ච ටික තමයි මම ගෙදර ගෙනාවා. කොහොම හරි ඒක ඇත්තටම හොඳ දෙයක් කියලා මම හිතනවා. මමත් ඒක රෙකමන්ඩ් කරනවා. ආයෙ කැමති නම්. ඉතින් මේ ඩ්‍රෙස් එකට මම රේට් එකක් දෙනවා නම් 10 10ම දෙනවා because why not? හරිම ලස්සනයි. so cute. ඉතින් අපි ඊළඟ item එක බලමු. ඉතින් ඊළඟට මට හිතුණා මේක ඔයාලට try කරලා පෙන්නන්න. මේකත් හරිම ලස්සනයි. බලමුකෝ. මේක තමයි අනිත් ෆ්‍රොක් එක. මේකත් හරිම cute. මම ගොඩක් මාසෙලේ මේකේ බෝස් දෙකට මෙතන ෂෝල්ඩර් එකේ තියෙන හරිම ලස්සනයි. ඉතින් මේකට රේටින් එක දෙනවා නම් මම දෙනවා 10ක්. මොකද මම ගත්ත ඔක්කොම නම් 10 අරගෙන එකක් තියෙනවා. දැන් අන්තිමට try කරන්න ඉන්න එකක් තියෙන එක නම් සල්සන් ස්වාගතයක් තියෙනවා. ඒක වෙනම කලින් මම මේක ගැන කියන්න. මේකත් හරිම ලස්සනයි. ඉතින් I just love it. ඊළඟ item එක try කරමු. ඉතින් ඊළඟ item එකට මම මෙන්න මේක select කරගන්නවා. ඉතින් ටිකක් කලසන්න ඔයාලට. ඉතින් මේක තමයි මේ item එක මාරම ලස්සනයි. ඉතින් මේකට මම 1000ක් දෙන්නවා. මේක මම ගත්තේ හරිම ආසාවෙන්. ඉතින් I just love it. ඉතින් ඔයාලට කියන්නේ මේ වගේ ලස්සන ෆ්‍රොක්ස් එහෙම ඔයාලට තෝරලා ඔයාලා ආසයි නම් ගිහිල්ලා බලන්න Zen clothing store තමයි කියනම මේකේ තියෙන එකේ items වගේම තව යන import කරන items වගේක් තියෙනවා. ඉතින් හරිම ලස්සනයි. හොඳට වටේ ඇවිදලා බලන්න. මොකද ගිය ගමන් එකපාරට මේක හොයාගන්න හිමත් බැරි වුණා. මේක ගොඩක් අස්තර වගේ තිබ්බේ. මට මේක හම්බුනේ ලකිලි. ඉතින් මේ වගේ ලස්සන girls items තියෙනවා. බ්ලවුස් එක ගත්තේ නැහැ. මොකද මම බලාගෙන ගියම ෆ්‍රොක්ස් වගේ ගන්න. ඉතින් මේකට තමයි මම ගොඩක්ම ආසතුනේ. කොහොම හරි ඔයාලා ගිහලා බලන්න. මෙයාලගේ Facebook page එකක් තියෙනවා. Zen clothing store තමයි නම. TikTok උත් තියෙනවා. ඉතින් ඒක follow කරලා බලන්න. මෙයාලගේ branch එක තියෙන එක මම වීඩියෝ එකෙන් කලින් කිව්වා. ඉතින් ඒක බලන්න. මම නම් රෙකමන්ඩ් කරන්නේ ඇත්තටම ගිහලා බලන්න. ලස්සන items ගොඩක් තියෙනවා. ඔයාලට match වෙන ඒවා set කරලා ටිකක් කරලා බලලා ගන්න කියලා තමයි කියන්නේ. මේක තමයි කියන්නේ තව දෙයක් කියන්න තියෙනවා. ඒකේ ස්ටාෆ් එකත් අනේ හරිම හොඳයි, so friendly. ඉතින් එයාලට ඇත්තටම මගේ appreciation එක දෙනවා මේ වෙලාවේ. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. So hope you guys enjoyed the video. Don't forget to like the video, comment your ideas, plus subscribe my channel. So that's it for today. Love you.